ඔබත් එක්ක හදමු රසම රස චව් කරියක්. චව් ගෙඩිය මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම චව් ගෙඩිය පොතු ඇරලා මෙන්න මේ වගේ ලොකු කෑලි වලට කපා ගත්තා. ඒක මම මෙහෙම ඇතිලියට දාගන්නවා. ඊට පස්සේ පොඩි ලුණු, සුදු ලුණු, රම්ප කරපිංච කුරුඳු පොතු කෑල්ලක්. පොඩි ලුණු පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳක් රසයි. එහෙම නැත්නම් ඉතින් බොම්බයි ලුණු උනත් පාවිච්චි කරන්න පුළුවන්. සුදු ලුණු ටික මේ වගේ පෙති කපා ගන්න. ඊට පස්සේ මේකට මම දාගන්නවා අමු 3-5 කුඩු, උළු හාල් ටිකක්, කහ කුඩු ස්වල්පයක්, ලුණු ටිකක්. මේ ටික තමයි මම දාගන්නේ. ඊට පස්සේ වතුර ටිකක් දාගන්නවා මේ චව් එක තැම්බෙන්න. ඊට පස්සේ හොඳට පිරිසිදු කරගත්ත අත් දෙකෙන් මේක හොඳට කලවම් කරගෙන මේක පියන වහගෙන තඹ ගන්න තමයි තියෙන්නේ. දැන් චව් කරිය හොඳට උතුරනවා. එක හොඳට බලන්න මේක තැම්බිලා ඇතිද කියලා. ඊට පස්සේ තැම්බිලා නම් හොඳ මිටි පොල් කිරි ටිකක් මේකට දාගන්න. ඇත්තටම චව් කිරට උයලා හරිම රසයි. ඊට පස්සේ මම මේකට කිරි දාගත්තට පස්සේ අබ කුඩු ටිකක් මේකට එකතු කර ගන්නවා. මේ අබ කුඩු එකතු කර ගැනීමෙන් මේකට තව රසක් එකතු වෙනවා. දැන් අපේ චව් කරිය හොඳට ඉදිලා තියෙන්නේ. මෙන්න මේ විදියට හොඳට ඉදිලා හොඳ බොරේට මේ චව් කරිය තියෙනවා. ඉතින් මං හිතනවා මේ පොඩි වීඩියෝ එකත් ඔයගොල්ලෝ යම්කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු.